හලෝ කොහොමද? දැන් ඉතින් හැන්දෑවේ 6ට විතර ඇති. අද නම් යන්නේ ඉතින් මාළුවෙක් කල්ලන්න නෙවෙයි යන්නේ. ඇලේ වතුර ඉඳලා තිබ්බා. ඉතින් අපි නෙට් ගහලා මාළු ඇල්ලුවා. අද යන්නේ ලූලු දෙන්නෙක් ඉන්නවා නිදාස් කරන්න. අපි එනම් ගිහලා බලමු ලූලව නිදාස් කරගන්න. කොහොමද ලූලු දෙන්න? අසල ඉතින් ඇලවල් වලට වතුර දෙන්නෙත් නැහනේ. වතුර හිඳිගෙන යන කාලේනේ. ඒ හින්දා ඉතින් අපි නෙට් එක දාලා මාළු ටික අල්ලගත්තා. ලූලා මං අරන් ආවා. මේ තව මාළු ටිකක් හිටියා. මේ මාළු ටික නිදාස් කරවුවා. කට්ටෙන් නිදාස් කරවුවා. මම ලූලා ඉල්ලගත්තා. ඔයාලට පෙන්වන්නත් ඕන හින්දා. ලූලා නිදාස් කරන වීඩියෝ එකක් දෙන්න කියලා. මෙච්චර කාලෙකට ඉතින් ඔයාලා මාළු ඇල්ලුවානේ දැක්කේ. අද බලමු එහෙනම් ලූලාව නිදාස් කරන විදිය. ඉතින් අපි ඔයට තමයි නිදාස් කරන්නේ. මොකද ඔය ඕන තරම් යාට දුවලා කරලා ඉන්න පුළුවන්. ඔයත් ඉතින් අපි මේ ටිකේ මාළුත් අල්ලලා තියෙනවා. කලින් වීඩියෝ වල තියෙනවා. අපි බලමු එහෙනම් ලූලාව නිදාස් කරගන්න විදිය. හරි. මෙන්න ඉන්නවා ලූලා. මේ ඉන්නේ. අපි එහෙනම් එන්න ලූලාව නිදාස් කරගන්න. වෙන්න ඉන්න බාන්නේ. පොඩි ඩැමේජ් එකකුත් තියෙනවා මෙයාගේ. මෙහාට අල්ල වතුරට මල්ල යන විදිහ. ගන්න. ඔන්න ඉතින් සුබ ගමන් පැටි ඔයාට. යන්න. ආන්න යනවා. ජෙට් එක වගේ යනවා නේ. අයෝ හොයන්න. අර ඉන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. අන්නේ යන්නේ ලූලා. අන්න අතන ඉන්නේ ලූලා. අර ફોකස් කරද්දි පොඩ්ඩක් ඔයාලට පේනවද දන්නේ නැහැ. අර යන්නේ ලූලා. අර අතන කොටේ ගාව ඉන්නේ. පේනවද? ඔය ඉතින් උගේ නිදහසේ දැන් ඌ යනවා. මෙන්න ඉතින් අනිත් ලූලා ඉන්නවා. චූටි එකා පයින්න බලාගෙන ඉන්නේ දැක්කනේ දඟර ගෑහිලා. අර ආන්න යා. ඔය අනිත් එක. මේ හරියට මම දැක්කා. මේ අර යන්නේ. අන්න බඩු. පට්ටම් පාරක්වත් කයි දන්නේ නැහැ පොර. ඔන්න ඉතින් ලූලු දෙන්නව නිදහස් කරගත්තා. එහෙනම් ඉතින් අපි ළඟදිම ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම්. සෙට් එකට මෙහෙනම් ගිහිල්ලා එන්න. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් සුබ දවසක්. ජය වේවා.